හලෝ නන්දේ. ඉඳා මේ එන ගමන් හරි විනාඩි 5යි. ඔන්නෝගේ වචන දන්නෝනේ. සෙට් වෙන්න එන ගමයි. ඉන්නේ. පෝල් කාට වැඩ කරලා තියෙන්නේ නෙවෙයි කොහොමද? නන්දලා සීනකගේ මම ආවා දන්නවද කොල්ලම හරි දන්නවනේ කොල්ලම වෙලාවල් දන්නවනේ කොල්ලනේ මොකෝ වෙන්නේ නන්දේ මොකෝ මේ නන්දේ මන් දෙයක් අහන්න ඊපන් සාන්දුනි දැන් සෙට් නැද්ද උඹට මමට ආයි කියන්නේ ඔය ජානකන මට මතක් කරන්න එපා ඒක තමයි මම මේ දවස්වලම කිව්වේ බොරදියේ මාල් බහනකොට කොට්ටෝරුව කේල් ගහට ගහනොයි ඔය කිව්වද ඒක කොහොන මමට ඔට්ටුවා Pala විලඳ ජාති ඇති කරත්රන් ගොඩ වැගිරවා අවූ අයියෝ කඩවුලේ ගෑණි ගැව්වා ඒ ඔට්ටුවා මොකක් නානේ නෙන්නේ නානනම් තමයි හරි ඊයේ රාත් චමින් දෙක වැත්ත පොල් කඩන්නේ අර බලපන් ඔළුව දීලා චමින් දෙක මේ පාර නම් දීලා ඔළුවටම ගහලා තියෙනවා බලපන් නානගේ මුණ බලන්නේ කොහොමද ඇත්තනේ හද රෑ ඕක රාත් චමින් දෙක වැත්ත කොහොමද උනේ ඔබ මොකද්ද චමින් දෙක අත් මහලාට ගන්න ඒ දන්නේ ඒ තමයි මිනිස්සුනේ මම රාත් අපි පාරේ යනවා දකින්න ඔය හිටිනවා චමින් දෙක වැත්ත බත් අහුවෙන් ළඟදී නේ අනකට පොඩක් කතා කරාම බලන්න මොකද කියලා බලන්න මොනවද ගහලානේ අඩේ නානා පොඩ වරෙන්කෝ වරේ මයි අප්පෝ ගහලා චමින් දෙක ගහලා අයියා නේ යුඹට දෙලිය ජමින් දනේ ඔළුවට තමයි කියලා තියෙන බලපන් ඔයා බයිලා කතා කරනෝනේ මල්ලේ බයිලා මොනවද බයිලා බත් එක කතා කරලා මල්ලේ කොළප කරලා ඇස්තනේ බා මිනිස්සු ඔකට ආපා මතිය අපේ අයියා ගෑණි තමයි හිරමණෙන් ගැව්වා ගෑනිත් එක තමයි ජමින් දෙයා ගැහුවේ මල්ලේ මම එක දැනක් කිව්වා දැන් කොළප කරලා ඇස්තනේ මගියා අයියා මේ වැස්ස වෙලාවේ මම චිල් එකේ සින්දුවක් තමයි කියන්නේ මොකද කියපු සින්දුව අපි ඔක්කොම රජවරු ඔක්කොම වෙෂියෝ ඔකට ආපා අල්ලේ මාවෙන්බ ඔය සින්දුව කීකේ තමයි ඉන්දියා ඊට පස්සේ පස්සේ මගේ ගෑණි සිංහලනේ නන්දි අයියා ඔයාලා එක දන්නවනේ දෙමළනේ සිංහල සිංහල දෙමළ ඔට්ටුවෝ වඳින්න මට වහන් ඉදහන්කෝ ඔබ ගියා මුස්තාපා තමා කෝල් එක දුන්නා ඒ වෙලේ කඩේ පැතරේ නැද්ද කියලා අහන නන්දි අයියා ඊට පස්සේ මහ වැස්සනේ මා වැසිට ගැහුවා ජමින් දෙයා ඔකට ආපන් කියලා එක්කම මම මහ වෙසිට ගැව්වේ නෑ මා වැසියෝ මහ වෙසියෝ වෙසියෝ මල්ලි ඔයා මගේ ටැක පන්නනවනේ මල්ලේ ආ දියනකෝ ඔයත් එක කතා කරලා මගේ තමයි චක පන්නවා මගේ ටැක පන්නනවනේ මල්ලේ නාච්ච මල්ලා මේ මට තක වයින්නවා කියහන්කෝ සමා වෙන්න ඕන නන්දි අයියා සමා වෙන්න ඕන නන්දි අයියා මුස්තාපා කොල් එක දුන්නානේ ඊට පස්සේ කඩේ පැතරේ නැද්ද ඇහුවා ආ මම කිව්වා මේ වැස්ස නිසා කඩේ පැතරේ එන්න විදියක් නැහනේ ආ අපේ නැන්දම්මත් ශාලේ තමාත් ඒක බිබී ඉන්දියා ඊට පස්සේ මම මුස්තාපාට කිව්වා නන්දේ අයියා මහවේශී නිසා ගෙදරින් එළියට බයින්න බෑකෝ විතරයි නන්දේ අයියා ගැව්වනේ ඊරමනේ හරි නානේ මොඩේ ඒ හබල එනෝ මේ ගෑණි නැන්දම්මයි පපන් සීතගේ ප්‍රේමදියේ නාලා මකරන්ද පියරු ගාලා චන්දන ඇල්ල වගේ ආලසිනා පාලා නැලවෙන්න මීර දීලා කුම්කුම සුවඳ